කස්ටමයිස් බ්‍රේස්ලට් ඕඩර් එකක් බලමුද? ඔනේ ඉතින් මේ කස්ටමර් අපෙන් දම් පාට තීම් එකට තමයි බ්‍රේස්ලට් සේරම ඉල්ලලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ඕඩර් එකක්. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මේ තියෙන අපිට අවශ්‍ය දේවල්. ඉතින් අපිට අවශ්‍ය වෙනවා jump rings, head pin, chains ඒත් එක්කම beads, space bead, crystal beads සහ අපිට අවශ්‍ය tools වර්ග ටික අවශ්‍ය වෙනවා. ඉතින් මේ තියෙන ඒවා මම පිළිවෙලින් තියාගන්නවා. ඒත් එක්කම මෙන්න මේ ඉලාස්ටික් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් crystal tech එක තමයි ඉතින් බ්‍රේස්ලට් හදන්න හොඳම ඉලාස්ටික් එක. ඉතින් අපි මෙන්න මේ විදිහට මුලින්ම බීඩ්ස් ටික වෙන් කරගන්නවා. ඉතින් බීඩ්ස් ටික වෙන් කරගෙන මට අවශ්‍ය ප්‍රමාණයට මම මෙන්න මේ වගේ ඉලාස්ටික් එකක් ගන්නවා. මේ වගේ ඉලාස්ටික් එකේ නැවිලා නීට් නැති තැන් අපි කට් කරලා අයින් කරගන්නවා. ඉතින් මුලින්ම ස්පේස් බීඩ් එකක්, ක්‍රිස්ටල් බීඩ් එකක්, ආපහු ස්පේස් බීඩ් එකක්, ඊට පස්සේ ග්ලාස් බීඩ් එකක් මෙන්න මේ පිළිවෙලට මම බීඩ්ස් ටික ඉලාස්ටික් එකට දාගන්නවා. මෙන්න මේ වගේ තමයි අපි බ්‍රේස්ලට් එක හදන්නේ. අතරම හරියම ලස්සන බ්‍රේස්ලට් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් කස්ටමයිස් බ්‍රේස්ලට් අපෙන් හදාගන්න. ඒත් එක්කම බ්‍රේස්ලට් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට අවශ්‍ය හැම මැටීරියල් එකක්ම අපේ පේජ් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජුවලරි හදන්න මුල ඉඳන්ම ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක්ට ඔයාලට අපේ බේසික් කෝස් එකත් එක්ක ජොයින් වෙලා මුල ඉඳන්ම ජුවලරි හදන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන බ්‍රේස්ලට් හදලා ෆෝන් charms, earrings ඒ වගේ බ්‍රේස්ලට් ජුවලරි වර්ග 50කට වඩා අපි අපේ ක්ලාස් එකේදී කවර් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ජොයින් වෙලා ඉගෙන ගන්න. ඉතින් ඒත් එක්ක මෙන්න මේ වගේ තමයි අපි බ්‍රේස්ලට් එක හදන්නේ. ඉතින් මේ නේම් බ්‍රේස්ලට් තමයි මට මේ දවස්වල ගොඩාක්ම හදන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඉස්සරහට වීඩියෝස් ගොඩාක් ඔයාලට අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම ස්පේස් බීඩ්, ක්‍රිස්ටල් බීඩ්ස් මගේ ඉලාස්ටික් එකට එකතු කරගන්නවා. ඇත්තටම මේ කලර් තීම් එකත් හරියම ලස්සනයි. කස්ටමර්ගෙම සිලෙක්ෂන් එකක් තමයි මේ කලර් තීම් එක. මාරම ලස්සනයි. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ යාළුවන්ට පවුලේ කෙනෙක්ට උනත් ගිෆ්ට්ස් දෙන්න මේ වගේ කස්ටමයිස් බ්‍රේස්ලට් අපිට කියලා කරගන්න. ඉතින් මම දැන් බ්‍රේස්ලට් එකේ මූලික වැඩ ටික ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ වගේ නොට් එකක් දාගෙන මෙන්න මේ වගේ තමයි බ්‍රේස්ලට් එක එන්නේ. දැන් අපි බලමු අපේ ෆිනිෂින් ටික කරන්න. ඉතින් මම මේකට ලස්සන charms and hanging එකක් hang කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි hanging එක හදාගන්නේ. head pin එකට මේ වගේ අපේ bead එකක් දාගෙන මේ වගේ tool එක ආධාරයෙන් මෙන්න මේ වගේ තමයි අපේ hanging එක හදාගන්නේ. දැන් අපි අපේ හැංගින් එකත් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ජම්ප් රින් එකක් පාවිච්චි කරලා මේ charm එකයි හැංගින් එකයි බ්‍රේස්ලට් එකට හැං කරගන්න. ඒකට මම මෙන්න මේ වගේ මගේ tool එක පාවිච්චි කරනවා. ඉතින් බ්‍රේස්ලට් එකක් හදද්දී tools අවශ්‍ය වෙනවද කියලා ගොඩක් අය මගෙන් අහනවා. ඉතින් මේ වගේ charms හැං කරගන්න, හැංගින්ස් හැං කරන්න වගේ දේවල් වලට අපිට tool එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ලස්සන බ්‍රේස්ලට් ඕඩර් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලටත් පුළුවන් කස්ටමයිස් නේම් බ්‍රේස්ලට් හදාගන්න. ඉතින් අවශ්‍ය අය මට WhatsApp message එකක් දාන්න.